every night are we paradise seems so far away. Still try to buy myself. Hi, welcome back to my YouTube channel. අද පොඩි vlog එකක් කරන් ආවේ. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ අද ලන්ච් වලට එළියට යන්න යාළුවොත් එක්ක. ඉතින් මම හැමදාම වගේ අද තයිලෑන්ඩ් එක අදින්න try කරා. හැබැයි ළමයි අන්තිමට වැඩේ අතහැරලා දැම්මා. ඔයාලටත් මෙහෙම වෙනවද? වැඩ නැතුව ඕන්න ඔහේ මස්කාරා එක ලිප්ස්ටික් එකයි විතරක් මම ගාගත්තා. ඉතින් මම මේ ක්ලිප් එකත් ඇඩ් කරනවා අපේ නංගි පොඩක් අප්‍රීෂিয়েට් කරන්න. එයා දැන් මේ මගේ කොණ්ඩේ සිලිකන් ඔයිල් එක ගන්නවා. මට බැන හරි හැමදාම ගන්නවට thank you. දැන් ඉතින් ලෑස්ති වෙලා ඉවරයි. අපි යමු. යාළුවෝ දෙන්නා ආවා ස්ටෑන්ඩ් එකට මාව පික් කරන්න. ඉතින් මාවත් දාගෙන අපි මේ පික්නික් එකේ අපි යන තැනට යන ගමන් ඉන්නේ. අපි අද ආවේ හෂ්ලගු නිගම්බෝ. ඉතින් අපි එනකන් අපේ අනිත් යාළුවා බලාගෙන ඉන්නවා එහාට වෙලා. අපේ වරදක් නෑ ළමයි. එයා වෙලාවට කලින් ඇවිත්. Hello, sweetie. මෙතන ඉඳන් දිගටම ඉතින් අපි කියවන එක තමයි කරේ. I know you're not mine, it's just my turn, but we can still have fun for now. කාලෙකින් හම්බුනම කොච්චර දේවල් තියෙනවද ඉතින් කතා කරන්න. ඔය අපේ මෙලනේ අපිට යන්න තැනක් ලෑස්ති කරනවා. මොකද ගොඩක් අවුව තිබ්බා එදා අපි ඉන්න තැනට අවුව වැටෙන නිසා. මෙයා තමයි ගොඩ කාලයකට පස්සේ ලංකාවට ආවේ. මෙයා තමයි අද අපිට ලන්ච් එක දෙන්නේ. Red wine with lunch? Why not? අපි second table එකටත් shift වුණා. හැබැයි ඉර අපි මේ table එකටත් follow කරනවා. ඔයගොල්ලෝ වීඩියෝ එක ඉවරනකම් බලලා කියන්න අපි tables කීයක් මාරු වුණාද කියලා. Finally, we can eat in peace. Don't forget the way you look me in the eyes, and I keep you in my heart. In my heart is where you are. I still think of you. I want you coming back. I remember when Finally, අපි shade එක තියෙන table එකකට ගියා. දැන් අපි lunch එක ගන්න start කරා. හැබැයි තාමත් අපි කියනවා. මෙතන අපි සෙට් 3ක් වගේ ඉන්නවා. මගේ යාළුවගේ යාළුවෙක්, ඒ යාළුවගේ යාළුවෙක්, ඒ වගේ. අපි ස්කූල් ටයිම් එකේ ඉඳන් හොඳ යාළුවෝ. අපි දවස ගාන කතා නොකරට යාළුකම් අඩු වෙලා නැහැ. අපි එකතු වුණ දවසට ආයෙ normal විදිහටම ඉන්නවා. jealousy නැති, අනිත් අයව judge කරන්නේ නැති යාළුවෝ ටික දෙනෙක් life එකේ තියාගත්තම peacefully අපිට life එකේ ජීවත් වෙන්න පුළුවන්. ඔයාලටත් එහෙම යාළුවෝ ඇති නේද? අපි කාලා ඉවරයි. මේ නිකුෂානි. එතන කෑම නම් ගොඩක් රසයි. ඒ වගේම outdoor area එකත් ගොඩක් ලස්සනයි. ඒ නිසා තමයි ගොඩක් රස්නේ වුණත් outdoor area එකේම ඉන්න තීරණය කරේ. tell me baby what do you say? 'Cause we were just friends, and now it's something far over. And I bet that we could find a way closer. Now I wanted to but ඉතින් අපි කාලා photos අරගෙන we gonna call it a day.
චේතනා ඉන්නේ ටිකක් දුර අනිත් පැත්තට යන්න ඕනේ. එයා දැන් පාර පැනලා යන ගමන් ඉන්නේ. අපි තුන්දෙනා එක පැත්තකට යන්නේ. ඉතින් අපි පිට්මි එකක් දාලා ඒකේ නිගම්බ ටවුන් එකට ගිහිල්ලා එතනින් අපි ගෙවල් වලට යනවා. නෑ තාම ඉවර නෑ. අපි නිගම්බ ටවුන් එකට ඇවිල්ලා අපේ වැඩ ටිකක් කරගෙන මහන්සි නිසා නිගම්බ ෆේමස් බොම්බේ ස්වීට් ෆලෝඩ එකක් නැත්තුව ගෙදර යන්නේ කවුද නේද? ඉතින් අපි ඒකත් දීලා දැන් ඇත්තටම ගෙදර යන්න තමයි යන්නේ. කොච්චර අවුවත් තියනවද කියනවා නම් මට S2 අරගන්නවත් බෑ. ඉවර වෙනකම් බලන් හිටපු හැමෝටම thank you. bye.